හෙලෝ ඉතින් කොහොමද? ගොඩක් ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම මගේ YouTube channel එකට අංජලිස් ඕරා. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අවුරුද්ද අවසානය ළඟා වෙලා තියෙන නිසා මං හිතුවා මේ පාර New Year reset vlog එකක් කරන්න ඕනේ කියලා. අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් මට කරන්න වැඩ ටිකක් තියෙනවා. ඉතින් මං ඒ වැඩ ටික තමයි මේ vlog එකෙන් ඔයාලට අරන් එන්නේ. ඉතින් අලුත් අවුරුද්දෙම අපේ ඇකඩමි පටන් ගන්න නිසා මගේ පොත්වලට පිටකර දාලා පොඩ්ඩක් පිළිවෙල කරගන්න ඕන. මගේ පොත් මේසෙ චුට්ටක් පිළිවෙල කරගන්න ඕන. එතකොට මගේ බඩු ටික ලස්සනට තියාගන්න ඕන. ඒ වගේම මං හිතුවා මේ පාර ගිය පාර වගේම මගේ අතින්ම ජර්නල් බුක් එකක් හදාන්න ඕන කියලා හරිම සිම්පල් විදිහට. ඉතින් මං ඒ දේවල් කරපු විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ vlog එකකින් හදන්නේ. අලුත් අවුරුද්ද කියලා කියන්නේ අලුත් ආරම්භයක් නිසා මං හිතුවා චුට්ටක් පිළිවෙලක් වෙලා අලුත් අවුරුද්ද අලුත් විදිහට පටන් ගන්න ඕනේ කියලා. අලුත් විදිහට ජීවිතේ පටන් ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් මේක තමයි ඒකට හොඳම වෙලාව. ඔය අලුත් අවුරුද්දට යනකොට ඔයාගේ පරණ හැම දෙයක්ම අමතක කරලා ෆ්‍රෙෂ් එකේ අලුත් අවුරුද්දට යන්න. මං ඔයාලට පොඩි දෙයක් කියන්නම්. ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම අනවශ්‍ය පරණ ෆොටෝ එකක්ම අයින් කරලා අලුත් අවුරුද්දට ඉඩ හදා ගන්න. අලුත් wallpaper එකක් දාලා අලුත් වෙන්න. ඉතින් ජනවාරි වලින් දැන් අපේ ඇකඩමි පටන් ගන්න නිසා මම හිතුවා අලුත් අවුරුද්දේ අලුත් විදිහට වැඩ ටික පටන් ගන්නවා කියලා. මම පාවිච්චි කරන පොත්වල සබ්ජෙක්ට් වල නම් ලියලා ඉටුකල දාන්න තමයි මම හිතාගෙන හිටියේ. එනකොට මට අමතකුණා මම ස්ටෙප් එකට මැෂින් එක හොස්ටල් එකේ දාලා ආවිලා. ඒ නිසා මම එක පොතකට විතරක් සෙලෝ ටේප් වලින් ඉටුකල දාලා වැඩ ඉවර කරා. අනිත් පොත්වලට ඉටුකල දාන වැඩේ මට හොස්ටල් එකට ගියාට පස්සේ තමයි කරන්න වෙන්නේ. ඔයාලට ඉස්සරහින් පේන්නේ මම 2026 අවුරුද්දට හදපු මගේ විෂන් බෝඩ් එක. ඉතින් මම ඒක වීඩියෝ එකත් ඔයාලට දාලා තියෙනවා. ඒකත් ඉතින් බලන්න මම කාඩ් එක උඩින් දාලා තියන්නම්. දෙදා අවුරුද්දේ ඔයාලගේ ප්ලෑන්ස් ගෝල්ස් මොනවාද? ඒවත් මට පහලින් කමෙන්ට් කරලා කියන්න. මගේ සබ්ජෙක්ට් තුනට අදාළව මම පාඩු තුනකින් ස්ටිකර්ස් 3ක් අලවනවා. උතර මට හොයාගන්න ලේසි මොකක්ද සබ්ජෙක්ට් එක කියලා. ඉතින් කලින් කිව්වා වගේ මට එක පොතකට විතරයි ඉටිකල දාගන්න පුළුවන් වුණේ. මට සෙලෝ ටේප් වලින් ඉටිකල අලවන එක හරිම කරදරකාරී වැඩක්. ඒ නිසා මම හොස්ටල් එකට ගියාට පස්සේ ඉතුරු පොත් ටිකට ඉටිකල දාගන්නවා කියලා හිතුවා. ඊළඟට මම හදන්නේ මගේ 2026 අවුරුද්දට ජර්නල් බුක් එක හදන්න. ඉතින් මේ තියෙන මම ගිය අවුරුද්ද හදපු මගේ ජර්නල් බුක් එක ඔයාලා මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දන්න ඇති මම අප්‍රේල් මාසේ ඉඳන් තමයි මේ ජර්නල් බුක් එක හදන්න පටන් ගත්තේ. ඉතින් ඇත්තම කිව්වොත් මට මේක ගිය අවුරුද්දේ ගොඩක් දුරට කන්ටිනියු කරන් යන්න බැරි වුණා. නමුත් මම මේ අවුරුද්දේ ඉඳන් ජර්නල් බුක් එක දිගටම කන්ටිනියු කරගෙන යනවා කියලා හිතාගත්තා. මෙදා පාර මම ජර්නල් බුක් එක හදන්න ගත්තේ රූල් නැති සුදු පිටු තියෙන පොතක්. මම දන්නේ හරියට මේකට කියන්න නම් මොකද්ද කියලා. ඉතින් පොඩි පොතක් තමයි මම ගත්තේ. ඉතින් ඒක මම මට කැමති විදිහට හදාගන්න තමයි දැන් මේ හදන්නේ. ඔයාලා 2026 අවුරුද්දේ ඉඳන් මතක ඇතුව ජර්නල් බුක් එකක් තියාගෙන යන්න පටන් ගන්න.
ඩයරියක් වගේ නැත්නම් ඔයාලගේ මතක එකතු කරන්න වගේ ඔයාලා කැමති දෙයකට මේක පවත්වාගෙන යන්න පුළුවන්. මූලික වැඩ ටික නම් ඉවරයි. දැන් මම මේ හදාන්නේ මගේ පොත චුට්ටක් ලස්සන කරගන්න. මම ළඟ ස්ටිකර්ස් වගේ තිබ්බා. ඒවයි තව පොඩි පාට කොළ ටිකක් තියෙනවා. ඒ වගේ මම පොඩි ආර්ට් එකක් හදන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන සම්පූර්ණයෙන්ම වැඩි ඉවර කරලා ඉටි කොටයකට දාගත්තට පස්සේ මගේ ජර්නල් බුක් එක. හරිම සිම්පල් විදිහට තමයි මම මේක හදාගත්තේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම 2026 අවුරුද්දට ජර්නල් බුක් එකක් හදන්න. නැත්නම් දැන් නම් ගොඩක් පේජ් වලින් ඔයාලට ජර්නල් බුක් එකක් ඔයාලා කැමති විදිහට කස්ටමයිස් කරගෙන ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. දැන් තියෙන අන්තිම වැඩේ තමයි මගේ පොත් මේසෙ ලස්සන කරගන්න එක. පොඩ්ඩක් මැසි වෙලා තියෙන. ඉතින් මං හිතුවා පොඩ්ඩක් මේක පිළිවෙලට අස් කරගන්න ඕන කියලා අනවශ්‍ය බඩු ටික අයින් කරලා. ඔයාලා 2026 අවුරුද්ද ෆ්‍රෙෂ් එකේ පටන් ගන්න. ෆ්‍රෙෂ් එකේ පටන් ගන්න නම් ඔයා මේ අවුරුද්දේ වගේ වැරදි ඔක්කොම ටික හදාගෙන ඔක්කොම ටික හදාගන්න බැයි නම් වැරදි ටික අඩු කරගෙන ඔයා පිළිවෙල වෙලා ලබන අවුරුද්දට කියන්නේ අලුත් අවුරුද්දට ෆ්‍රෙෂ් එකේ යන්න. ඉතින් මම හිතාගත්තු වැඩ ටික ඔක්කොම ඉවර කරා. මේ තමයි මගේ පොත් මේසේ අලුත් පෙනුම. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එකෙන් සමගන්නවා මේ මගේ මේ අවුරුද්දට එන අන්තිම වීඩියෝ එක. එහෙනම් ඉතින් ලබන අවුරුද්දේ අලුත් වීඩියෝ වලින් ඔයාලා හම්බ වෙන්න එන්නම්. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ෆ්‍රෙෂ් එකේ අලුත් අවුරුද්දට යන්න.